1986දී ෂර්ලි සෙරසෙටෝ සහ හාවර්ඩ් වයිඩ්ස්කින් කියන පර්යේෂකයෝ දෙදෙනා ඉතාමත්ම මතභේදාත්මක අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කරා. රටවල් 123ක දත්ත භාවිතා කරලා ඔවුන් සොයාගත්තේ එකම ආර්ථික මට්ටම්වලදී සමාජවාදී රටවල් ධනවාදී රටවල් වලට වඩා බොහෝ විට සෞඛ්‍ය, අධ්‍යාපන සහ ජීවන තත්ත්වය යන අංශවලින් වැඩිපුර ප්‍රතිඵල ලබා දී තිබූ බවයි. සැසඳීම් 30කින් 28කදීම සමාජවාදී රටවල් ඉදිරියෙන් සිටියා. අපි අද වීඩියෝවෙන් මේ සමාන ආර්ථික මට්ටම් සහිත රටවල් අතර සමාජවාදය හා ධනවාදය ලබා දී ඇති ප්‍රතිඵල සංසන්දනයක් ටිකක් ගැඹුරට කරමු. ප්‍රෙසෙස්ටෝ සහ වයිට්ස්කින්ගේ 1986 අධ්‍යයනය විවේචනයට එන්න ගත්තා. සමහරු කියන්න ගත්තා සමහර විට සමාජවාදයේ හොඳ වගේ පෙනුනේ වෙනත් සාධක නිසා වෙන්න පුළුවන් කියලා. ඒ නිසා 1993 දී ලෙනා සහ ලන්ඩන් නැමැති පරීක්ෂකයෝ දෙදෙනෙක් ඊට වඩා විශාල අධ්‍යයනයක් කළා. ඔවුන් මෙම අධ්‍යයනය සඳහා අමතර පාලක සාධක කිහිපයකුත් එකතු කළා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය, රජයේ හැකියාව, බහුජාතික සමාගම් වල බලපෑම් සහ ගෝලීය ආර්ථිකයේ රටේ පිහිටීම. එහි අවසාන නිගමනය වුණේ කුමක්ද? ඒ තමයි ප්‍රබල වාමාංශික පාලන තන්ත්‍රයක් එනම් සමාජවාදී රටවත් වඩා හොඳ සෞඛ්‍ය ප්‍රතිඵල පෙන්වා තිබෙන බවයි. ඒ වගේම ප්‍රබල දක්ෂිණාංශික පාලන තන්ත්‍රයන් එසේ නැත්නම් ධනවාදී රටවල් අඩු ආයු අපේක්ෂාවක් පෙන්වා තිබෙන බවයි. ලින් සහ චෙන් කියන අනෙකුත් පරීක්ෂකයන් දෙදෙනෙක් අවුරුදු 35ක කාලයක් තුළ සංවර්ධනය වෙමින් පැවතුණු රටවල් 119ක් විශ්ලේෂණය කරා. ඔවුන් සොයා බැලුවේ GDP, සාක්ෂරතාවය, පෝෂණය සහ දේශපාලන පද්ධතිය. එයින් ඔවුන් ඉතා විශේෂ නිගමන කිහිපයකට අවසානයේ එළඹුණා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ආයු අපේක්ෂාවට මැනිය හැකි ධනාත්මක බලපෑමක් ඇති කරන බව. අනික තමයි ආර්ථික සාධක ක්ෂණිකව බලපෑවත් දේශපාලන ආයතනවල දිගුකාලීන බලපෑම ඊට වඩා විශාල බව. ඒ වගේම වැදගත්ම කාරණය එකම ආදායම් මට්ටම් ඇති රටවල් අතර වුණත් සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය සහ අධ්‍යාපනය ලබා දෙන ප්‍රතිපත්ති තිබුණු රටවල් බොහෝ විට සමාජවාදී රටවල්, ප්‍රබල රාජවංශයක් තිබුණු රටවල් හොඳින් සාර්ථක වුණ බව. 2021 දී ස්ටක්ලර්, බාසෝ සහ ඔවුන්ගේ කණ්ඩායම ගෝලීය දත්ත භාවිතා කරමින් වෙළඳපොළ නැඹුරු ආර්ථික ප්‍රතිපත්තිය සෞඛ්‍ය සේවාවට තිබෙන ප්‍රවේශය සමාන කරනවද නැත්නම් අසමාන කරනවද කියන ප්‍රශ්නය ඔවුන් ඇහුවා. මෙම අධ්‍යයනයෙන් ඔවුන්ගේ සොයා ගැනීම වුණේ 1970 සිට 2015 දක්වා කාලය තුළ නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණය වැඩි වූ රටවල් වල පොහොසත් සහ දුප්පත් අතර සෞඛ්‍ය ප්‍රවේශය පරතරය විශාල වුණ බවයි. ඊට වෙනස්ව සමාජවාදී සෞඛ්‍ය ආකෘති තිබුණු රටවල් වල කියුබාව, කොස්ටරිකාව වගේ රටවල් එම කාලය තුලදී සෞඛ්‍ය සේවයේ ප්‍රවේශය සාපේක්ෂව සමානාත්මතාවය රඳවාගත් බවයි. ටෙරසෙටෝ සහ වයිට්ස්කින්ගේ 1986 අධ්‍යයනයේ ශ්‍රී ලංකාව විශේෂයෙන් උදාහරණ ලෙස ගෙන තිබෙනවා. සාපේක්ෂව දුප්පත් රටක් වුවත් ශ්‍රී ලංකාව එවැනිම ආදායම් මට්ටම් ඇති බොහෝ ධනවාදී රටවල් වලට වඩා හොඳ සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රතිඵල ලබාගෙන තිබුණා. ඊට හේතු වුණේ නිදහස් සෞඛ්‍ය සේවාවක් සහ නිදහස් අධ්‍යාපනයක් සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයෙන් කළ ආයෝජනය නිසා. ශ්‍රී ලංකාව එකල එක්තරා ආකාරයක සමාජවාදී ප්‍රතිපත්ති මිශ්‍රණයක් භාවිතා කළා. ධනවාදී ලෝක වෙළඳපොළ ක්‍රියාත්මක වෙමින් රාජ්‍ය මගින් මූලික අවශ්‍යතා සැපයීම ප්‍රතිඵලය වූයේ සමාන ආර්ථික සංවර්ධන මට්ටමක් තිබූ බොහෝ ධනවාදී රටවල් වලට වඩා දිගු ආයු අපේක්ෂාවක් වගේ නිර්ණායක වලින් ඉදිරියෙන් සිටීම. උදාහරණයක් විදිහට අපි රටවල් අතර තවදුරටත් සැසඳීමක් කරමු. අපි කියුබාව සහ ඩොමිනිකන් රිපබ්ලික් වැනි රටවල් දෙකක් සංසන්දනය කරොත් කියුබාව කියන්නේ සමාජවාදී රටක්, ඩොමිනිකන් රිපබ්ලික් කියන්නේ ධනවාදී රටක්. කියුබාවේ ජනග්‍රහණය මිලියන 11ක් පමණ වෙනවා. ඩොමිනිකන් රිපබ්ලික් වලත් එහෙමයි. මිලියන 11ක් විතර ජනග්‍රහණයක් ඉන්නවා. ඒ වගේම මේ රටවල් දෙකේ භූමි විශාලත්වයත් ඒ වගේම මේ රටවල් දෙකේම ආර්ථික තත්ත්වයත් එක හා සමානයි.
නමුත් කියුබාවේ ආයු කාල අපේක්ෂාව සාමාන්‍යයෙන් අවුරුදු 78ක් 79ක් පමණ වෙනවා. ඒ එක්සත් ජනපදයේ සාමාන්‍ය ආයු කාල අපේක්ෂාවට සමානයි. එහෙත් ඩොමිනිකන් රිපබ්ලික් වල ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 74ක් පමණයි වෙන්නේ. අවුරුදු 4ක වෙනස්කමක් තියෙනවා. 2020 MDPI අධ්‍යයනයේ මැක්ගවන් සහ අනෙකුත් පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අසමානතාවය සම්පූර්ණයෙන්ම සමාජ පද්ධතිවල ප්‍රතිඵලයක් බවයි. නිවාස අධ්‍යාපන රැකියා සහ දේශපාලන ආයතන මෙම පද්ධතිය සැලසුම් කර ඇත්තේ සියලු දෙනාටම ප්‍රවේශ ලබා දීමට නම් එහි ප්‍රතිඵල වඩා සාර්ථකයි. ඒවා වෙළඳපළට කොටු කළොත් ධනවතුන්ට පමණක් ගුණාත්මක සේවාව ලැබෙනවා. මේට අද වෙනකොට හොඳම උදාහරණය තමයි එක්සත් ජනපදය. එක්සත් ජනපදයේ 35ක් පමණ වැඩිහිටියන්ට එහෙමත් නැත්නම් මිලියන 91ක් පමණ වැඩිහිටියන්ට නිසි සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම ජනගහනයෙන් 11%කට පමණ සෞඛ්‍ය සේවාවේ මිල නිසාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ බෙහෙත් ලබා ගැනීමට හැකියාවක් නැහැ. 2025 දී කුමාසා චැන් විසින් කරන ලද ඉතාමත් මෑත අධ්‍යයනයකින් ප්‍රශ්නය නව ආකාරයකින් ඉදිරිපත් කරනවා. මානව සංවර්ධන දාශකය HDI පැහැදිලි කරන්නේ ආර්ථිකයේ වර්ධනය පමණක්ද? නැත්නම් එයට රාජ්‍ය ආයතනද බලපානවද? ඔවුන්ගේ පිළිතුරු උනේ ආර්ථික වර්ධනය අත්‍යවශ්‍යයි. නමුත් ආයතනික සහ දේශපාලන සාධක ඒහා සමානව මානව සංවර්ධනාශයට බලපෑම් කරන බවයි. නැවත වරක් වඩා සමාජවාදී ආර්ථිකයක් තිබුණු කියුබාව, කොස්ටාරිකාව වැනි රටවල් ඉහළ මානව සංවර්ධනයක් පෙන්වනවා. අද වෙනුවට බොහෝ පර්යේෂකයන් භාවිතා කරන මිනුම තනිකර GDP විතරක් නෙමෙයි. ඔවුන් බලන්නේ ජීවිත අපේක්ෂාව, සාක්ෂරතාවය, පෝෂණය සහ සැබෑ අවස්ථා සමානාත්මතාවය. එම මිනුම උත්සාහ කරන්නේ වෙනස් ප්‍රශ්නයකට උත්තර දෙන්න. ඒ රටක් කොච්චර මුදල් උපයනවද කියන එක නෙමෙයි. ඒ තමයි මිනිසුන් ඇත්තරම කොච්චර හොඳ ජීවිතයක් ජීවත් වෙනවද කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තරේ සමාජවාදී ප්‍රතිපත්ති යටතේ සාමාන්‍ය ජනතාව එකම ආර්ථික මට්ටමක් තියෙන රටවල් වල ධනවාදී රටවල් වලට වඩා හොඳින් ජීවත් වෙන බව. සීතල යුද්ධ සමයේ සෙරෙස්ටෝ සහ වයිට්ස්කීන් ආරම්භ කළ විවාදයේ අදත් අවසන් නැහැ. ධනවාදයට අරාදින්නෝ අදටත් ටෙක්සස් ජනපදයේ, බටහිර යුරෝපය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් උදාහරණ ලෙස දක්වා ධනවාදයේ තියෙන උසස්කම පෙන්වලා දෙන්න හදනවා. ඒ වුණාට මේ රටවල් මෙහෙම දියුණු වුණේ තුන්වෙනි ලෝකයේ සූරාකයන්. එයින් ඔබ බොහෝ විට අසායති ලෙස මේ ධනවාදී රටවල් මගින් ලෝකයේ රටවල් තුන් ගොඩකට වෙන් කර ඇත. එනම් පළමු ලෝකයේ, දෙවන ලෝකයේ සහ තුන්වෙනි ලෝකයේ රටවල් යනාදී. පළමු ලෝකයේ රටවල් යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ ධනවාදී, නව ලිබරල් වාදී අදහස් දරන රටවල්. එනම් එක්සත් ජනපදයේ, බටහිර යුරෝපීය රටවල්, දකුණු කොරියාව, ජපානය වගේ රටවල්. මේ පළමු ලෝකයේ රටවල් විදිහට හරියටම එකතුවක් තිබුණේ නැතත් ඒ සාමාන්‍යයෙන් රටවල් 40ක් පමණ වෙනවා. දෙවන ලෝකයේ යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ සමාජවාදී රටවල්. සමාජවාදී රටවල් ලෝකයේ තිබෙන්නේ 5ක් පමණ. ඒ තමයි චීනය, කියුබාව, ලාओස්, වියට්නාම් සහ උතුරු කොරියාව. ඉතිරි සියලුම රටවල් අපිත් ඇතුළුව තුන්වෙනි ලෝකයේ රටවල් විදිහට තමයි ඔවුන් හඳුන්වන්නේ. ඒ කියන්නේ තුන්වෙනි ලෝකයේ රටවල් 150ක් පමණ තිබෙනවා. මේ රටවල් 150ද ධනවාදී රටවල්. ඒත් මේ රටවල් ඊටාම දුප්පත් සහ අඩු මානව සංවර්ධනය සහිත රටවල්. මේින් අපට විහිළුවක් ලෙස වුණත් කියන්න පුළුවන් ධනවාදයේ සාර්ථක වෙන්න නම් ඒ රටවල් වලට ධනවාදී ආර්ථික ක්‍රමයක් එක්ක තව කොලනියකුත් දෙන්න ඕන කියලා. ඉතින් අපේ විග්‍රහයෙන් නැවත නැවතත් පැහැදිලි වන්නේ එකම ආර්ථික සංවර්ධන මට්ටමක් තියෙන රටවල් වලදී සමාජවාදී ක්‍රමය යටතේ ජනතාවට වඩා හොඳ සෞඛ්‍යයක්, වඩා හොඳ අධ්‍යාපනයක් සහ දිගු ජීවිතයක් ලැබෙන බව. මේ දේශපාලන ප්‍රකාශයන් නොව මේ දත්වමකින් පෙන්වා දෙන කරුණ. තවත් මෙවැනි වීඩියෝවක් සමගින් නැවත හමු වෙමු.